වර්ෂ 2010දී අපිට පුළුවන් වුණා අනගාരിക ධර්මපාලතුමාගේ 146 වෙනි ගුණ සමරුව සංවිධානය කරන්න බුද්ධගයාවේ. මොකද ධර්මපාලතුමන් ගැන මහ ගොඩක් ගීත නිර්මාණය කළත් නැහැ. එකක් දෙකක් තිබුණා. ඒවැය තියෙන්නේ ධර්මපාලතුමන් බොහොම ආවේගශීලීව මේ අපේ ජනතාව මෙහෙවන්න උත්සාහ කරන වචන කීපයක් පාවිච්චි කරපු ගීත. අනගාരിക දම්පල් සමිමේ. දැන් ඔබට ගී පදමාලා මම හිතන ඕන තරම් හම්බ වෙන්න ඇති. ගී පද රචකයන්ගෙන් දැන් උපුල් වීරසේකර කියන අලුත් ගී පද රචකයා තමයි මේ ගී පදමාලාව ඔබේ අතේ තබන්නේ. ඔව් ඇත්තටම මේ චන්දනය මෙහෙමයි. දැන් උපුල් කුමාර වීරසේකර කියන මහත්මයා මම හඳුනා ගන්නකොට අදටත් මම කතා කරන්නේ උපුල් මහත්මයා කියලා. උපුල් මහත්මයා මට කතා කරන්නේ ජගත් මහත්මයා කියලා. මචං උඹ බම්බොලන් එහෙම එකක් නැහැ. එහෙමත් නැහැ. ඉතින් අදටත් ඒ අපේ ගෞරවය ඒ විදිහටම තියෙනවා. ඉතින් මම මේ පදමාලාව ලියලා මේ කියපු කාරණා සහ එයාගේ තියෙන මේක කියන්න හදන කාරණා ටික මට කිව්වා. මේක මෙහෙම ගීතයක් වෙන්න ඕනේ. මේක ඒ අතරේ මට මතකයි පාසල් දහම් පාසල් මට්ටමේ මේ දරුවෝ තෝරලා ඒ අයවත් මේ ගීතය කියවලා ඒකිනුත් හොඳම ළමයි අරගෙන ඉන්දියාවට අරන් යන්න ඕනේ. ළමයි කීප දෙනෙක් අරන් යන්න ඕනේ. ඒ වගේ හැඟීම් ගොඩක් එයාගේ මට පේනවා එයාගේ ලොකු වැඩපිළිවෙලක් මේක ඇතුළේ තියෙනවා කියලා. අනගාരിക දම්පල් සමිදේ මහවිරුවානනී මහ ඇදුරානනී අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයානනී ශ්‍රී බොහොම රසවත් කතා බහකට තමයි අද අපි පිවිසෙන්න උත්සාහ කරන්නේ. මේක ශාසන ඉතිහාසය හා සම්බන්ධයි. නමුත් ශාසන ඉතිහාසය ධර්ම කාරණා ආගමික කරුණු ඒ සියල්ලකින්ම එපිටාට ගියපු රසවත් සිද්ධියකුත් මේක ඇතුලේ මතුවෙනවා. දැන් ඔබ දන්නවා අපේ මෑතකාලීන ඉතිහාසයේ විශේෂයෙන්ම අපේ ආගමික සංස්කෘතික පුනරුදය පිළිබඳව කතා කළාම අනගාരിക ධර්මපාලතුමාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. උන්වහන්සේගේ ආගමික සමාජයේ මෙහෙවර නිසා බොහෝ පරිවර්තන සිද්ධ වුණා. දැන් මේ පරිවර්තන වලින් සුවිශාල පරිවර්තන කොටාශයක් දඹදිව සිද්ධ වුණා. අපි දඹදිව කියලා කිව්වත් ඇත්තටම ඉන්දියාවේ බෞද්ධ පුනරුදය නැත්නම් දඹදිව වන්දනාව කියන සංකල්පය සහ මුලින්ම ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා තමයි ඇතිබුණේ සිද්ධ වුණේ. එතකොට දැන් මේ කාරණේ හා සම්බන්ධ රසවත් සිද්ධිය කොමක්ද? වර්ෂ 2010දී අපිට පුළුවන් වුණා අනගාരിക ධර්මපාලතුමාගේ 146 වෙනි ගුණ සමරුව සංවිධානය කරන්න බුද්ධගයාවේ. දැන් මේක පිටිපස්සේ තමයි මේ රසවත් කතාව ගොඩ නැගෙන්නේ. ඒකට සම්බන්ධ වුණා විශාල පිරිසක්. විශේෂයෙන්ම ලංකාවේ කලා ශිල්පීන් විශාරද ජගත් වික්‍රමසිංහ, ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පී ඉෂාක් බෙග්, ඉන්දිවරී අබේවර්ධන, ඊළඟට තිලකරත්න කුරුවිට බණ්ඩාර වගේ මාධ්‍යවේදීන් මේ සියලු දෙනාම එකතු කරගෙන තමයි ඉන්දියාවට ගියේ. දැන් මේ මොකද්ද සිද්ධ වුණේ? දැන් ඔබ දන්නවා ධර්මපාලතුමාගේ මේ නැවත බුදුදහමට පුනරුදයක් එක් කරපු මේ කාරණේ ආරංචි වුණාම තමයි ඇමරිකාවේ ඉඳලා ආවේ හෙන්රි ශ්‍රී ලෝල්කට් තුමා. දැන් ඒ වගේ මම කැමති මේ වෙච්ච දේ ඇමරිකාවේ ඉඳලා දැනගන්න. මොකද මේ සියල්ලක් සංවිධානය කරපු සිත් ශ්‍රී ලංකා සභාපති උපුල් වීරසේකර මහතා ඉන්නේ ඇමරිකාවේ. ඔහු කියයි අපි මොකක්ද මේ කියන්න යන්නේ කියලා. අයිබෝන්. ඊටම සුන්දර මතකයක් අවදි කරපු මගේ කල්යාණ මිත්‍ර චන්දන තිලකරත්න මහත්මයා සමග 2008 වසරේ මම යනවා අපේ කණ්ඩායමත් එක්ක ඉන්දියාවට. ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහත්මයා මේ ගමනට සහභාගී වන්නේ එතුමා විසින් එවකට රචනා කළ බුද්ධ රශ්මී කියන ඊටාම වටිනා ඒ වගේම සාහිත්‍යමය වටිනාකමක් තියෙන
ඒ පොත කියවීමෙන් දඹදිව වන්දනාව කොහොමද යන්නේ සහ ඒකදී ඇතිවන මුණ දෙන්නට වෙන සිදුවීම් මොනවාද සහ ආදී වශයෙන් විශාල පරාසයක් ගැන කතා කරපු පොත නිර්මාණය කරන්න තොරතුරු හොයන්නයි ඔහු මා සමග ගියේ. ඉතින් බුද්ධගයාවේදී විශේෂයෙන් මහා බෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය පැලවත්තේ සීවලී නායක හාමුදුරුවෝ මුණ ගැහෙනවා. උන්වහන්සේ මතක් කරනවා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ වටිනාකම. මෙම දිග සාකච්ඡාවකින් පස්සේ උන්වහන්සේ ආරාධනා කරන මහතුරු ධර්මපාලතුමා පිළිබඳ මතක හිටින වැඩසටහනක් ඔබතුමාලා බුද්ධගයාවේ කරන්න කියලා. අන්න ඒ වෙලාවේ සාමාන්‍යයෙන් චන්දන තිලකරත්න මහත්මයාත් මමත් අවුරුදු 30කට වැඩිය විශාල කාලයක බොහොම ළඟින් ඇසුරු කරන කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම එතුමා සෙත් ශ්‍රී ලංකා ට්‍රැවල්ස් පුද්ගලික සමාගමේ තේමා පාඨය වන සත් සමුදුරින් එහා කොතැනක ගියත් පවුලේ කෙනෙකුගේ රැකවරණය කියන පාඨයේ පවා අයිතිකරු. මම එහෙම මතක් කරේ ඔහුත් මාත් යම් කිසි දෙයක් බාර දුන්නාම සමහර වෙලාවට ඒකට වෙන්නේ මොකද්ද ඒකට හොයන ප්‍රතිපාදන කොහොමද කියලා හිතන්නේ නැතුව අපි හොඳයි කියලා හිතනොත් අපිට අකන හා කියනවා. මේව හා කියලා කරපු තාම බාර දුර වැඩ ගොඩාක් තියෙනවා. ලුම්බිනිය කඩින පින්කම ආනන්ද බෝධි ආගමනේ මේ ආදි වශයෙන් කිව්වොත් විශාල පරාසයක යන වැඩසටහන් ගොඩාක් තියෙනවා. ඔබ සඳහන් කළ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳ ගුණ සමරු ගීතය නිර්මාණයේදී ඔබත් මාත් සමග සාකච්ඡා කළ චන්දන තිලකරත්න මහත්මයා මමත් සමග සාකච්ඡා කළ කරුණු විශේෂයෙන් පාදක වුණා. ඒකම පූජ්‍යපාද කොටපොළ අමරකීර්ති නායක හාමුදුරුවෝ ඒකම ආචාර්ය පැලවත්තේ සීවලී නායක හාමුදුරුවෝ උන්වහන්සේලා එතුමා ගැන දැක්ක දේ අපිත් එක්ක කතා කරා. සීවලී හාමුදුරුවෝ කියනවා හරියට මහත්තයෝ මේ ධර්මාශෝක රජුරුවම තමයි මේ. ඒ වගේම කොටපොළ අමරකීර්ති නායක හාමුදුරුවෝ සඳහන් කරනවා ධර්මපාල සමාජයේ දර්ශනය මේ සිංහල බෞද්ධ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා එතුමා බෝධිසත්වයෙක්. ඉතින් ඒ ආభాෂයත් එක්ක අපි ලංකාවට එනවා මේ දේවල් සාකච්ඡා කරගෙන සාමාන්‍යයෙන් බුද්ධගයාවේ හෝ වේවා දඹදිව සිද්ධාස්ථානවල ශනිකව අපිට උත්සව පින්කම් බාර ගන්න බෑ. දැන් කටින පින්කමක් ගත්තත් ඔය වගේ පින්කම් වර්ෂ ගානකට බාර දීලා තියෙනවා. ඉතින් අපිටත් 2008 දී ආරාධනාව ලැබුණාට අපිට හම්බුනේ 2010 146 වෙනි ගුණ සමරු උත්සවය සංවිධානය කරන්න. දැන් උපුල් මහත්තයාගේ කතාවෙන් මං කැමති අපේ රටේ ඉන්න හැමදාම තරුණ අපේ ජනප්‍රිය සංගීතවේදියා සමග එකතු වෙන්න. දැන් ජගත් වික්‍රමසිංහ මහත්තයා ඔබට දඹදිව යන්න ආරාධනාව ලැබුණාම දැන් මේක ටිකක් අමුතු විදිහට නේ ඉස්සෙල්ලා කිව්වේ යන් කියලා නෙමෙයි සින්දුව කරන්න ඕනේ කියලා මට මතක විදියට. එහෙම නේද උනේ? ඔව් චන්දනයි. ඉතින් මට ඇත්තටම උපුල් කුමාර වීරසේකර මහත්මයා මම ඊට කලින් අඳුරන්නේ නැහැ. මට ආරාධනාවක් කළා ඉන්දියාවේ මෙහෙම ගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න කියලා. ඒක තමයි මුලින්ම සම්බන්ධ වෙච්ච විදිය. ඉස්සෙල්ලාම ප්‍රසංගෙට එන්න කියලා. ඔව් කියන්නේ මේ කොහොමද කරන්නේ අපි මේ වගේ එකක් තමයි මේකේ මූලිකව ධර්මපාලතුමන් නැගීමට ලක්කරන්න වැඩසටහනක් කරන්න තමයි බලාපොරොත්තුව තිබුණේ. ඒ සඳහා ගීතයක් හදන්න ඕනේ කියලා මට ගීතයකුත් දුන්නා. ඒ ගීතය තමයි අපිට අපේ පාලම ඇති කරන්න පළවෙනි තෝතැන්න උනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ගොඩක් හිතුවා ඇත්තටම දැන් මේක කොහොමද අපි දැන් ඊට කලින් මම ඉන්දියාව ගිහිල්ලා තිබුණා. දැන් මට හිතෙනවා මෙහෙම අහන්න. දැන් ධර්මපාලතුමා කියලා කිව්වත් බොහෝ වෙලාවට ලංකාවේ ඉන්න බෞද්ධ අයට උනත් ධර්මපාලතුමා මොනවද කළේ කියන එක නිවැරදි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. දැන් එතුමා හරක් මස් කන්න එපා කිව්වා සිංහලෙන් නැගිටිව කිව්වා වගේ දෙයක් නෙවෙයි. එතනින් එහාට ගියේ විශාල කාර්යභාරයක් සිදු කළා කියන්නේ. ඔව්. දැන් මා දන්නවා ජගත් ඔබේ පසුබිම ඔබ එන්නේ කොහෙන්ද ඔබ එන්ගත් පාසල මේ සියල්ලක් එක්කම ධර්මපාලතුමාගේ වැඩකට එන්න කියලා කිව්වම ඔබට මොකද හිතුනේ? ඇත්තටම ලොකු ගෞරවයක් භක්තියක් සහ අපේ යුතුයකමක් වගකීමක් කියලා දැනුණා.
මොකද ඒක තමයි මේකට පළවෙනි පාලම උනේ. මොකද මම ආනන්ද විද්‍යාලයේ මේ ඉරගත ශිෂ්‍යෙක්. ඒතර ආනන්ද විද්‍යාලයේ ඇතිකරන්නත් එතුමාගේ ලොකු පිටිවහලක් තිබිලා තියෙනවා. ධර්මපාල විද්‍යාල, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය ඇතුළු ලංකාවේ පාසල් මට්ටමින් සිංහල බෞද්ධ පාසල් සඳහා එතුමා දක්වපු අනුග්‍රහය. ඒ උපදෙස් මේ සහ එතුමාගේ අධීක්ෂණයෙන් තව ගොඩාක් දේවල් සිදු වෙලා තියෙනවා. ඊළඟට ව්‍යාපාරිකින් සඳහා මේ ගොඩාක් ලොකු මේ පසුබිමක් තියෙන ජාතික නායකයෙක්, ආගමික නායකයෙක් විදිහට තමයි ධර්මපාලතුමන් දැක්කේ. ඉතින් එහෙම දෙයකට දායක වෙන්න ලැබෙනවා කියන එකත් වෙන රටක අනිත් එක මේ මම හිතනවා ඒක මට ලොකු සතුටක් සහ ඒකට වගකීමක් දැනුණා ලොකු. හැබැයි ඒ වෙලාවේ මට දැනුණා මම සාමාන්‍ය සංගීතඥයෙකුට එහා ගියපු කාර්යයක් මෙතනදී කරන්න සිද්ධ වෙනවා. ඒ ගායන ශිල්පියෙක් හෝ සංගීතඥයෙක් කෙනෙකුට එහා ගියපු ඊට වැඩිය ලොකු වගකීමක් තමයි මේ පැට වෙන්නේ කියන එක මට දැනුණා. මොකද ධර්මපාලතුමන් ගැන මහ ගොඩක් ගීත නිර්මාණය කළත් නැහැ. එකක් දෙකක් තිබුණා. ඒවැය තියෙන්නේ ධර්මපාලතුමන් බොහොම ආවේගශීලීව මේ අපේ ජනතාව මෙහෙවන්න උත්සාහ කරන වචන කීපයක් පාවිච්චි කරපු ගීත. ඒ කියන්නේ අර ඔබ කිව්වා වගේ චන්දන අයියේ අර මේ සිංහලේනේ අවදිව හරක් මස් කන්න එපා. ඉතින් ඔය වගේ ඒ වගේ තහ මේ මෝඩයෝ කියලා අර ඒ වගේ මේ මිනිස්සු බුදියාගෙන ඉන්නවා කියලා එහෙම නෙමෙයි. මේ ගීතේ ඊට වැඩිය හාත්පසින් වෙනස් හැඩයක් තියෙන ගීතයක් කියලා තමයි මට දැනුනේ. ඔව් දැන් මේ ගීතේට මගේ දායකත්වයක් නැහැ. ඒ නිසා මට මේක කියන්න පුළුවන්. මොකද මට දැනෙන දේ තමයි ඔබ නිර්මාණය කළ ගීතය ඇතුලේ තිබුණේ දැන් ධර්මපාලතුමා මතු පිටින් පෙනෙන රළු පුද්ගලයා නෙවෙයි. නෑ. එතුමන්ගේ ගැඹුරු දර්ශනය. මොකද එතුමන් රළු විදිහට කළෙත් මිනිසුන් නිසිබග යවීම. දැන් මේ ගීතයේ ඇතුලේ අර ඒ සර්ව සාමයික හැඟීම ඔබ ඇති කළා තියෙනවා නිකන් භක්ති රසයකුත් එක්ක. ඒතර ඔබ කියවා වගේ ධර්මපාලතුමා ගැන භක්තිය ඇති වෙන ගීත නැහැ. දැන් මේ නාදමාලාව සකස් කරනකොට මොකක්ද ඔබ ගත්ත ආభాෂය නැත්තම් කොහෙන්ද මේ හඬමාලාව නාදමාලාව ඔබට ආවේ? ඔව් ඇත්තටම චන්දනයි අපිට අපේ ගීත ශාස්ත්‍රයේ තියෙනවානේ දේශාභිමානය, භක්ති රසය, ආදර විරහ ගීත ආදී විවිධ මාතෘකාවලට යොදන සංගීත වින්‍යාසයන් තියෙනවා. මෙතනදී අපිට පාවිච්චි කරන්න සිදු වුණේ මේ භක්ති රසය සහ ගුප්ත රසයත් ඒ වගේම අර දේශාභිමානය ආගමිකව යම් කිසි පණිවිඩයක් කියන්න ඕනේ කියන එක ඒ හැඟීම් ගොඩක් එකතු වෙනවා. දැන් ඔබගේ ගීතේ පටන් ගන්නකොටම එන්නේ පොඩි භක්තියක් නිකන් පොඩි දේව ඇදහිල්ලක වගේ. ඒක පොඩක් කියලාම පෙන්නන්න. අනගාരിക දම්පල් සමිදේ මහවිරුවානනී මහ ඇදුරානනී අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයානනී අනගාരിക දම්පල් සමිදේ මහවිරුවානනී මහ ඇදුරානනී අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයානනී අනගාരിക දම්පල් සමිදේ අනගාരിക දම්පල් සමිදේ. මෙතන අර බුදුගුණ ගීතයකට පින ඒ තියෙන ආభాෂයකුත් මේක ඇතුලේ මේ කැටි කරන්න වෙනවා. මොකද ඔගේ තව එකක් තියෙනවා. දැන් ඉන්දියාවට ගියාම තමයි තේරෙන්නේ ඉන්දියාවේ තිබුණු බෞද්ධ සිද්ධාස්ථාන, බෞද්ධ නටබුන් හැම එකක්ම විනාශ වුණාට පස්සේ ඒ කිසිවක් හොයාගන්න බැරි වුණාට පස්සේ ධර්මාශෝක අධිරාජය තමයි මේ හැම එකක්ම හොයාගෙන එතන අර අශෝක ස්තම්භය පිහිටුවමින් යන ගමන යන්නේ. ඊට පස්සේ සියල්ල ආපහු විනාශ වෙනවා. ඒතර දෙවෙනි පාර ධර්මපාලතුමා ගිහිල්ලා තමයි නැවත වතාවක් මේ සිද්ධාස්ථාන සියල්ල මතු කරලා දෙන්නේ. දැන් ඔබේ ගීතේ පදමාලාවේ මේක තියෙනවා. ඔබ ධර්මාශෝක රජුරුවන්ගේ කොහොමද පුනරාගමන ඒ කැලල කරනකොට කොහොමද ඔබට මතක් වෙන්නේ? මහවිරුවානනී
අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයාණනි. ඒකත් අර ටිකක් මේ හුරු කොටසක් නෙමෙයිනේ. දැන් ධර්මාශෝක රජතුරුවන්ගේ පුනරාගමනයේ ධර්මපාලතුමා කියන කතාව ඊට කලින් නම් මම අහලා තිබුණේ නැහැ. ඇත්තටම ඒක මේ ගීතෙන් තමයි දැනගත්තේ. ඔව් ඒක ඉන්දියාවේ වන්දනාවේ ගිය අය දන්නවා. මේ හැමෝටම මේක හිතට වදිනවා. මොකද මේ අර මේ ධර්මපාලතුමා කියන්නේ ධර්මාශෝක රජුරුවන්ගේ මේ නැවත ඉපදීමක් වගේ එහෙම නැත්නම් මොනවා හරි ඒ කරන්න තිබිච්ච කාර්යයක් නැවත ඉපදිලා මේ කරනවා කියන කතාව තමයි ඒක ඒ වචනවල ඒකේ ගෙන තියෙන. ඒක හරි ලොකු ගැම්මක්. මොකද ඒකේ ඒ අදහස ඉස්මතු කරන්න සංගීතයෙන් මොනවද අපි කරන්න ඕනේ කියන එක. මම හිතනවා ගීතයට අපි තියෙන මේක තියෙන ප්‍රේමණීය රසයක් එහෙම නැත්නම් මේ ආදර විරහ රසයක් නෙමෙයි. ඊට එහා ගියපු නිරාමිස ස්වර මාලාවක් මෙතෙන්ට ඕන වෙනවා. දැන් මම දන්නේ මම පෞද්ගලිකව ප්‍රිය කරන ගීතයක් බවට මේ ගීතය පත් වුණා. ඒකට අපි ශ්‍රමය කැපකල නිසා වෙන්නේ නැති. කොහොම හරි මම ආසයි දැන් ඔබගේ හනෙන් සංගීතේ නැතුව කොහොමද අපි ධර්මපාලතුමා ධර්මාශෝක රජුරන්ගේ පුනරාගමනය කියලා කොහොමද ඒක ඇල්ලෙන්නේ? ඔව්. අපි මේ ගීතය අනගාരിക දම්පල් සමිති ගීතය අහගරම ඒකත් එක්කම ගායනාම කරුත් මට හිතෙනවා මේක හැංගීම දැනෙනවා කියලා. මේ අභීත මේ නර වීරයෙක්නේ ධර්මපාල මේ ධර්මාශෝක රජුරු ඒකන කියවෙලා තියෙනවා. අනිත් එක යා හරිම ඉස්සර චණ්ඩාශෝක පස්සේ ධර්මාශෝක වුණා කියලා අපි අහලා තියෙන්නේ. ඒතකොට ඒ ධර්මයට ගොඩක් නැඹුරු වීම සහ ඒක අර්ථයෙන් තේරුම් අරගෙන නැඹුරු වීම කවුරුත් කියලා නෙමෙයි. මේක දැකලා ලෝකයේ දැකලා මේ විනාශය දැකලා ඒකෙන් ගොඩ වෙච්ච කෙනෙක්නේ ජීවිතය. එතකොට ඒක නිසා පුදුම උනන්දුවකින් උමනාවකින් මේ නැවත මේ බුදුදහම මේ ස්ථිර කරන්න මහන්සි වෙන කෙනෙක් මේ. එතකොට ඒක මේක ඇතුලේ තියෙන්න ඕනේ. හරි සානුකම්පිත හැඟීමකුත් මේක ඇතුලේ තියෙන්න ඕනේ. මේක ඇතුලේ මේ ගීතයේ අහනකොට අපිට ඒක දැනෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒකදී මේක මම තනියම නෙමෙයි මුලින් ගායනා කරන්නේ. මේ ඉන්දිවරි අබේවර්ධන ඉස්සර ඉන්දිවරි ආරිසිංහනේ. ඉතින් ඉන්දිවරි අබේවර්ධන අපේ මේ විශිෂ්ට ගාන ශිල්පිනියක්නේ. ඇයත් මේ ගමනට මේ ආරාධනා ලබනවා. අනගාരിക දම්පල් සමිනේ. දැන් ඔබට ගී පදමාලා මම හිතන ඕන තරම් හම්බ වෙන්න ඇති. ගීත් පද රචකයෙක්ගෙන් දැන් උපුල් වීරසේකර කියන අලුත් ගී පද රචකයා තමයි මේ ගී පදමාලාව ඔබේ අතේ තබන්නේ. ඔව්. එතකොට මොකද හිතුනේ? ඔව් ඇත්තටම මේ චන්දනයි මෙහෙමයි. දැන් උපුල් කුමාර වීරසේකර කියන මහත්මයා මම හඳුනා ගන්නකොට අදටත් මම කතා කරන්නේ උපුල් මහත්මයා කියලා. උපුල් මහත්මයා මට කතා කරන්නේ ජගත් මහත්මයා කියලා. මචං උඹ බම්බොලන් එහෙම එකක් නැහැ. එහෙමත් නැහැ. ඉතින් අදටත් ඒ අපේ ගෞරවය ඒ විදිහටම තියෙනවා. ඉතින් මම මේ පදමාලාව ලියලා මේ කියපු කාරණා සහ එයාගේ තියෙන මේක කියන්න හදන කාරණා ටික මට කිව්වා. මේක මෙහෙම ගීතයක් වෙන්න ඕනේ. මේක ඒ අතරේ මට මතකයි අහම් පාසල් මට්ටමේ මේ දරුවෝ තෝරලා ඒ අයවත් මේ ගීතය කියවලා ඒකිනුත් හොඳම ළමයි අරගෙන ඉන්දියාවට අරන් යන්න ඕනේ. ළමයි කීප දෙනෙක් අරන් යන්න ඕනේ. ඒ වගේ හැඟීම් ගොඩක් මට පේුණා එයාගේ ලොකු වැඩපිළිවෙලක් මේක ඇතුළේ තියෙනවා කියලා. එතකොට පද රචකයෙක් විදිහට එහා ගියපු ලොකු අර්ථයක් ඇතිව දැන් ගී පද රචකයෝ ගී ලියන්නේ එක එක හේතු මත. එක්ක තමන්ගේ අත්විඳීමක් එහෙම නැත්නම් අනුන්ගේ අත්දැකීමක්. එහෙම නැත්නම් තමන් අනික් අයත් එක්ක ඒ බෙදා ගන්න හදන මොන හරි කතාවක්. නමුත් මේක හිටියදී වෙනස්. මේක ඔහුට තිබුණ ලොකු වැඩපිළිවෙලක්. ඔහුට තිබුණ පොඩි මේ ලොකු ඌමනාවක් සහ මේ මම දැක්කේ කියන්න හදන ඔහු කලාකරුවෙක් වෙන්න මේ මම පද රචකයෙක් වෙලා මේ කලාකරුවෙක් වෙන්න හදන ගමන නෙමෙයි මම දැක්කේ. ඔහුට තිබුණා මොකද්ද ලොකු පණිවිඩයක් මේ කලාව හරහා කියා ගන්න. ඉතින් ඔන්න ඕකෙදි තමයි අපි මේ සම්බන්ධය ගොඩක් තීව්‍ර වෙන්නේ. මම හිතන්නේ ඒ කාරණේදී තව ටිකක් ඉස්සරහට මට යන්න හිතුණා. දැන් ඔබ කීවත් එක්කම කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් වීරසේකර මහත්තයා කලින් කිව්වා මේ කොහොමද අපි මේ වැඩේට එකතු වුනේ කියලා. ඒ කියව වගේම අපේ මේ වැඩපිළිවෙල එකක් තිබුණා පූජ්‍ය කොටපල අමරකීර්ති හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි අපිට සිද්ධ වුණා ධර්මපාලතුමා පිළිබඳව කිසියම් ගවේෂණයක් කරන්න. ඒතර ඒකට තමයි
තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයයි මමයි කල්කටාව ඇතුළු ඒ ධර්මපාලතුමා වැඩිපුර ගැවසුණු ස්ථානවලට ගිහිල්ලා සෑහෙන කාලයක් ඉඳලා පින්තූර අරගෙන සම්මුඛ සාකච්ඡා පවත්වලා ආවේ. දැන් ඊට පස්සේ අපේ කණ්ඩායමට මේ කරුණ ටික හෙළිදරව් වුණාම ඔබටත් ඇතුළුව මම හිතන්නේ. ඒ සියලු දෙනාටම මේක මේ කළ යුතු. ඒ කියන්නේ ධර්මපාලතුමා යනු කිසියම් විදියකින් අසාධාරණයට ලක් වෙච්ච නායකයෙක්. එතුමගේ ඇත්ත කතාව ලෝකෙ දැක්කේ නැහැ. එතුමගේ සත්‍ය දැක්කේ නැහැ කියන හැඟීම හැමෝටම ඇවිල්ලා තිබුණා. දැන් මම හිතන්නේ මේ කියන කාරණේ උපුලුත් සනාථ කරાવી ඇමරිකාවේ ඉඳගෙන මේ වෙලාවේ. මේකෙදී මේ ගීතය ගැන කියන්නම් මේ ධර්මපාල ගුණසම්වර උත්සවය ගැන කිව්වොත් විශාල දේවල් අපිට කියන්න වෙන නිසා ගීතය ගැන විතරක්ම මම කියන්නම්. දැන් චන්දන තිලකරත්න මහත්මයාත් මාත් සවස් යාමේ අපි මුණ ගැහෙනවා මේ වැඩසටහන සාකච්ඡා කරන්න. චන්දන මහත්තයාට මම අහනවා දැන් මේ ගීතය හැඟුම්බර ගීතයක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම පූජනීය වෙන්න ඕන. ඒකම මේ ගීතය තුලින් ධර්මපාලතුමා ගැන පණිවිඩයක් ලෝකයට යන්න ඕන. ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ සිංහලේනේ අවදිව බුද්ධ ගයාව බේරගනිව් කිව්වා, ගව මස් කන්න එපා කිව්වා, ඒව මේවා කිව්වා. ධර්මපාලතුමා ওই ටික කියලා උන්වහන්සේ ශ්‍රී දේව මිත්‍ර ධර්මපාල නමින් බරණැස පැවිදි වෙලා මූලගන්ධ කුටි විහාරය හදලා අපවත් වුණා කියලා හිතන්නේ. ඊට වඩා විශාල පරාසයක් තුළ උන්වහන්සේගේ සේවය වැදගත් වෙනවා. තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා සහ චන්දන තිලකරත්න මහත්මයා එක්ව ගිහිල්ලා ගවේෂණය කරලා කල්කටාව ආදී ප්‍රදේශවල ගවේෂණය කරලා අපි හදපු ලෝක බෞද්ධ නායකයා ශ්‍රීමත් අනගාരിക ධර්මපාල කියන කෘතියේ පවා සඳහන් වුණා. රබින්ද්‍රනාත් ටාගෝර්තුමා වරක කියලා දිනවා මේ ධර්මපාලතුමා පිළිබඳව උන්වහන්සේ විශ්වවිද්‍යාලයක්. උන්වහන්සේ මහා ප්‍රඥෙක්. ඔහුට කරන කෘතුකන සැලකීම නම් ඔහුගේ නමින් විශ්වවිද්‍යාලයක් නම් කිරීමයි කියලා රබින්ද්‍රනාත් ටාගෝර්තුමා පවා කියලා තියෙන බව චන්දන තිලකරත්න මහත්මයා ඇතුළු සහ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්මයා විසින් සංස්කරණය කළ ලෝක බෞද්ධ නායකයා ඒකත් 2010 වසරේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාල කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා. මා කියූ මේ බැරෑරුම් අර්ථය ධනවන ගීතේ කාගෙන්ද කියවගන්නේ කියලා ඇහුවාම එකවරම මට චන්දන තිලකරත්න මහත්මයා කිව්වේ එහෙම කුඩිකුත් ගාලා ජගත් ඉන්නවා. ජගත් කියන්නේ සිංහල ගීතේ ස්වරය හඬ මේ සියල්ලම එකතු කරගත්ත විශිෂ්ටම නිර්මාණය විශාරද ජගත් වික්‍රමසිංහ. අපි ඔහුට බාර දෙමු කියන. හරි. දැන් ගීතය නිර්මාණය කරන්න ඕන ගායකයෙක් සහ සංගීතඥයෙක් ඉන්නවා. උත්සවයක් තියෙනවා, අරමුණක් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා, ගීතේ නැහැ. ඔය අතරේ ඔය සංචාරය සඳහා සෙනග විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. මම හිතන්නේ 300ක් විතර. ඒ අය මුණ ගැහෙන නිතර එහෙම යන්න සිද්ධ වුණා. එහෙම යන අතරේ මමත් මගේ බිරිඳත් කුරුණෑගල ප්‍රදේශයේ ගිහිල්ලා එනකොට කුරුණෑගලදී මම කියනවා දැන් යන්න දවස් කීපයයි ගීතේ නෑ තාම. මම මගේ බිරිඳට කියනවා පොලේකුත් පෑනකුත් ගන්න. කුරුණෑගලින් පටන් ගන්නවා. මට මතක් වෙනවා කොටබල අමරකීර්ති නායක හඳුරු කියපු දේවල්. ආචාර්ය පැලවත්ති සීවලි නායක හඳුරු කියපු දේවල්. ඊළඟට චන්දන තිලකරත්න මහත්තයා මායි කතා කරපු දේවල්. මා තුළ ඔහු ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන තියෙන හැඟීම්. මේ සියල්ල එකතු කරගෙන මම කියනවා මගේ බිරිඳ වත්සලාට. ඇය යාබද ආසනයේ වාඩි වෙලා යනවා. ඇයට කියනවා මම මේ කියන එක ඔයා ලියා ගන්න. අපි අනගාരിക දම්පල් සමිදේ කියලා පටන් ගත්තා. අනගාരിക දම්පල් සමිදේ වුණේ උන්වහන්සේ ශ්‍රී දේව මිත්‍ර ධම්මපාල නමින් පැවිදි වූ නිසා. උන්වහන්සේගේ අසීමිත සේවාවට අපි ආදරය කරා. මහ බෝසතාණන් වහන්සේ නමක් හැටියට අදටත් ධර්ම දූත සේවයේ වැඩ ඉන ස්වාමීන් වහන්සේලා පවා
උන්වහන්සේට පින් දෙනවා. අශෝක රජුගේ පුනරාගමනයේ සීවලී හාමුදුරන්ගේ අදහස ගීතයට ඇතුළත් වෙනවා. ලෝක පූජිත නායකයා කියලා සීවලී හාමුදුරුවම අපිට මතක් කරලා මේ ලෝකෙ පිළිගත් නායකයෙක් කියලා. ඒ වචන ටික ඇතුළත් වෙනවා. ඒකම අපි උන්වහන්සේ පස්සේ යන මිනිස්සු හැටියට අපිට දැන් දැනෙන්න ගන්නවා. මට මතකයි 2010 වසරේදී සුජිත් ගුණරත්න, රංජන් පුෂ්ප කුමාර, චන්දන තිලකරත්න, උපුල් වීරසේකර, දයාරත්න රටගෙදර ආදී විශාල පිරිසක්, විශාලද ජගත් වික්‍රමසිංහ අපි පිරිසක් මේ කාර්යය සඳහා විශාල කැපවීමක් කරලා තිබුණා. ගුවන්විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් ඉස්සරහා තියෙන පුංචි කඩේට අපි කිව්වේ ධර්මපාල කාර්යාලය කියලා. මොකද අපි සාකච්ඡා කරන්න දවසම මේස මහන්සි වෙලා අර ගහ යට, මාර ගහ යට හිටගෙන ප්ලේන් ටිකක් බොන ගමන් වඩේ එකක් කන ගමන් නැවත කතා කරන්නේ ඒ ධර්මපාලතුමාගේ ගුණ සමර උත්සවයේ ඉදිරි වැඩසටහන් ගැන. ඉතින් කුරුණෑගලින් පටන්ගෙන වරකපොළ හරියට එනකොට ගීතේ නිර්මාණය වෙලා ඉවරයි. ඒ කටුසටහන් තියෙන කොලේ එහෙමම ඡායාරූපයක් අරන් විශාරද ජගත් වික්‍රමසිංහයන්ට යවනවා. ජගත් වික්‍රමසිංහයන් සමග ඉන්දිවරි අබේවර්ධන මේ ගීතය ගායනා කරනවා. ඉතාම ලස්සන මధుර හඬකින් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන ගැයෙන මේ ගීතය වචන කීපය ලිව්වේ අපි වුණාට අපි හැමෝම එකතු වෙලා කරපු ගීතයක්. ඒ හැඟීම චන්දන තිලකරත්න මහත්මයාට, ඒ වගේම විශාරද ජගත් වික්‍රමසිංහයන් හැඟුම් බරව, ඒ වගේම අර්ථ පූර්ණව මේ ගීතය ගායනා කරනවා. හැමට දැනෙනවා. ගීතය ගැන කියද්දී අපි ගීතය එතුමන් වෙනුවෙන් තියෙන ප්‍රධාන උත්සවවල ගීතය හැටියට අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ සම්බන්ධව අපි විශාල කැපකිරීම සහ උත්සාහයන් ගත්තා. සමහර අවස්ථා අපිට ඊටාම කනගාටුදායක අවස්ථා තිබුණා. අපි ගීතය නිර්මාණය කරාට පස්සේ මිලියන ගණන් වියදම් කරලා අදටත් අහන්න නැති ගීත නිර්මාණය වුණා. ඒ ගැන අපි නැවත කතා කරමු. කොහොම නමුත් මේ ගීතයේ නිර්මාණයේදී පොදුවේ අපි ගත්තාම පූජ්‍ය කොටපොළ අමරකීර්ති නායක හාමුදුරුවෝ, ඒ වගේම පූජ්‍ය පෙරවති සීවලි නායක හාමුදුරුවෝ, ඒකම විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද ඉන්දිවරි අබේවර්ධන වගේම කල්යාණ මිතුරන් වන චන්දන තිලකරත්නයන් සමග මමත් මේ ගීතයේ අයිතිකරුවන් වනවා. වගේම මුළු රටේම ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ ගුණ අගයන, උන්වහන්සේව දකින්න උත්සාහ කරන, උන්වහන්සේගේ මග යන අයගේ එකම ගීතය බවට පත්ව තිබෙනවා. කනගාටුව නම් මේ ගීතයේ උදෑසන අහන්න දරුවන්ට දීමට අවශ්‍ය ඉතාම හොඳ ගීතයක් වුණත් අහන්න ලැබෙන්නේ සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා ගුණ සමරු දිනයේදී පමණයි. මේ ගීතය එතුමන්ට උපහාරයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දුරු රටක සිට. දැන් ජගත්, ඊළඟට අපි කතා කරන්න ඕනේ ප්‍රසංගය ගැන. ඔව්. දැන් මම දන්නවා ඔබ ජාත්‍යන්තර වශයෙන් සහභාගී වෙච්ච ප්‍රසංග තියෙනවා. ඒත් ලංකාව නියෝජනය කරලා ගිහිල්ලා රටවල් වලත් සින්දු කියලා තියෙනවා. ගීත ගායනා කරලා තියෙනවා. දැන් මේක ඊට වැඩිය වෙනස් කියලා මම හිතනවා. මේ හරියට ලංකාවේ එලිමහන සංගීත සංදර්ශනයක් වගේ එලිමහන ගහපු වේදිකාවක භාගයකටත් වැඩි ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඔබට ගීත ගායන සිද්ධ වුණා. සිංහල ගීත. ඒක හරි. මොකක්ද ඒ අත්දැකීම? ඔව්, ඇත්තටම මේ චන්දනේ මම හිතනවා ඒක හරිම දුර්ලභ අත්දැකීමක් වුණා. මොකද ඉන්දියාව කියන රට කියන්නේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් සංගීතාත්මක රටක්. ඉන්දියාව කිව්වම කලාත්මක රටක් ඇරෙන්න අපිට පේන්නේ. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා සිංහල ගීත ගායනා කළා ඉන්දියානු ප්‍රේක්ෂකයෝ දිනා ගන්න එහෙම ලේසි වැඩක් නෙමෙයි ඒක. මොකද ඒ හරියට විවිධ ಜಾති නාගම් මහ ගොඩක් සංගීත ශෛලීන් තියෙන රටක්. ඉතින් අපිට මේ අවස්ථාවේදී සිංහලෙන් මේක ගීතය කිව්වා කියලා ඒගොල්ලන්ට දැනෙන්නේ නැහනේ. අන්න ඒ වෙලාවේ මේක හින්දි භාෂාවෙන් කියන්න ඕනේ කියන එක. දැන් සිංහල ගීත හින්දියට පරිවර්තන වෙලා තියෙන අවස්ථා ඉතාම අඩුයි, දුර්ලභයි. තියෙනවා දෙකක් තුනක්. නමුත් ඉන්දියානු ගීත සිංහලට පරිවර්තන වෙච්ච අවස්ථාව වැඩි. මේක අර වගේ
සිංහල ගීතය ඉන්දියන් භාෂාවෙන් ගයනකොට ඒ අයට තේරෙනවා. එතන බලන් ඉන්න අහගෙන ඉන්න මිනිසුන්ට තේරෙනවා මේක. එතකොට දැනෙනවා ඒගොල්ලන්ට මේ පිළිබඳ ලොකු මේ සතුටක් තේරුමක් එක්ක තමයි මේ ගීතය අහන්නේ. ඔව් දැන් විශේෂයෙන්ම මේ ධර්මපාලතුමා ගැන අපි කරපු ගීතයත් අමරකීර්ති හාමුදුරුවෝ කිව්වා වගේ හින්දි භාෂාවට පරිවර්තනය කළා. මම හිතන්නේ අපි කෘතවේදීව නාලිනී මල්ලිකා පෙරේරා ගුවන්විදුලි හිටපු හින්දි නිවේදිකාවට ස්තුති කළේ. ස්තුති කරන්න. දැන් ඔබ හින්දියෙන්ුත් ඒක ගායනා කළා නේද? ඔව්. දැන් වචන දෙයක් කියන මතකද මේ වෙලාවේ? වචන ඔක්කොම මතක නැහැ. වන්දේ අභීතරංසි තේමා පණ්ඩිත් ආසා පංචුති තවන්නහේ ආමකුයි ආපුකේ නියාතේ අනගාරික් තම්පල් මේ අභීත නරසිං තේ මහා පණ්ඩිත් ඔය වගේ වචන කීපයක් තියෙනවා ලස්සන වචන. මට මතකයි ඇහුන්නේත් දැන් අර සිංහල ගීතේ වගේමයි ඇහෙන්නේ නේ. ඔව් සිංහල ගීතේ වගේමයි. අතන නාලිනී මල්ලිකා කියන්නේ හින්දි අංශයේම වැඩ කරපු කෙනෙක්නේ. ඒ විවාහ වෙලා හිටියෙත් හින්දි කෙනෙක් එක්ක හින්දු කෙනෙක් මේ ඉන්දියන් කෙනෙක් එක්ක. එතකොට එයා ගෙදර භාෂාවත් හින්දි භාෂාවනේ කතා කරන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි අය හින්දි ගීත පිළිබඳව අනක මට ඒලා ළඟ ඉඳගෙන මගේ උච්චාරණ හැදුවා. මේ මං ගායනකොට ඒ තැන් වල උච්චාරණ පව හැදුවා. මේ ගීතේ ගායනකොට. ඉතින් මේ අය ආදාපාතර නෑ. නමුත් ඇයට ලොකු උපහාරයක් වේවා මේ ගීතය. මොකද මේ නාලිනී මල්ලිකාගේ ඒ අධීක්ෂණය යටතේ තමයි මම මේ ගීතේ ගැයුවේ. එතකොට මගේ උච්චාරණ නිවැරදුනා. ඒතකොට අර මං ඒ රටේ ගිහිල්ලා මේක ගායනකොට මං හදාගෙන ගොඩක් ගායනා කළා. ඔව් ඒතකොට නාලිනී හිටියේ නෑ නේද? නාලිනී හිටියේ නෑ. ඉතින් ඒ වුණාට මේ ඒ අය මහ විශාල ප්‍රතිචාරයක් ඒ මට දැනුණා ඒක. ඒ කියන්නේ මහ ගොඩක් සෙනග හිටියානේ. ඉන්දියානු අය. එතකොට ඒගොල්ලෝ හරියට මේක ඇප්‍රීෂিয়েට් කරා. ඒකෙන් මට තේරුණා මේ ඔබ තව ගීත ගායනා කළා මගේ මතක විදිහට. සිරිබුද්ධගයා විහාරය. සිරිබුද්ධගයා විහාරයේ ගායනා කළා. රූපසිංහ මාස්ටර් රුක්මනී දේවිය ගායනා කරපු සිරිබුද්ධගයා විහාරයේ මායි ඉන්දිවැරි අභිවර්ධනය ගායනා කළා. ඒකත් ඉතින් අපේ රටේ පවතින ඉතාම වටිනා ගීතයක්. රාගධාරී සංගීතයේ පසුබිම නිසා ඉන්දියානුවන්ට ඒක දැනෙනවා. ගැටලුවක් නෙන්නේ නෑ. දකුණු ඉන්දියන් අර ටීටර් යුගයේ තියෙන ගීතනේ ඒවා. එතකොට ඒකත් එක්ක ඒගොල්ලන්ට ඒක දැනෙනවා. දැනෙන ගීතයක් ඒක. ඉතින් අර මට දැනුනේ මේ අපේ ගීතයත් එහා සමානවම අලුත් ගීතය කියලා එකවරක් අහන ඒ ගීතයත් ඒ වගේ හැඟීමක් එයාට දැනුණා. ඒ නිසා ඒගොල්ලෝ ලොකු ප්‍රතිචාරයක් ඒකට දැක්කුවා. හොඳට ඒක පිළිබඳව සතුටු වුණා. අවබෝධ වුණා. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙච්ච දේ කාරණාව. එතකොට ජගත් වික්‍රමසිංහ මහතාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සෙට් ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් අද මේ අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා මතකය ආවර්ජනය කරන්න අපිත් එක්ක එකතු වෙමින් පිළිබඳ. බොහොම ස්තුතියි චන්දනය. අනගාരിക තම්පල් සමිදේ මහවිරුවානනී මහ එදුරානනී අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයානනී අනගාരിക තම්පල් සමිදේ සමිඳුනි මහවිරුවානනි විශ්වය දස අත පැතිර ගිහින් ඔබ පූජනීය වූ කීර්තිනා
රජාණන්ගේ වෛරය හමුවේ මහරුකත්සේ නොසැලී සිටි ඔබ භාරත දේශයේ සිංහනාදයයි අනගාරික දම්පල් සමිලේ අනගාරික දම්පල් සමිලේ හමුවේ චතුර ලෙසින් ධර්මය දෙසනා මිහිරි හනින් ඔබ හිමියනි දිනයක අසන්නටයි ලම් ඔබ පසුපස අප පැමිණෙන්නේ අනගාරික දම්පල් සමිලේ අනගාරික දම්පල් සමිලේ මහවිරුවානනී මහ ඇදුරානනී අශෝක රජුගේ පුනරාගමනය ලෝකයේ පූජිත නායකයානනී අනගාරික දම්පල්